දැන් මම ඔය තරුණ කට්ටියත් එක්ක වැඩ කරද්දී එයාලා හිතන එක දෙයක් තමයි නිදි මරාගෙන වැඩ කරනවා කියන එක ඊටාම සාර්ථකයි. කියන්නේ ડોක්ටර් කියන්නේ මට පුළුවන් වැඩක් ආවොත් අය මුළු දවසම හැරිලා හරි වැඩේ කරන්න. ඒ වගේම තව සමහරක් කට්ටිය කියන මට පුළුවන් එක දිගට වැඩ කරගෙන යන්න. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට එක්සෑම් තියෙනවා නේද? එක දිගට මම වැඩ කරනවා. ඒක කට්ටිය හිතන්නේ ඇත්තට මෙහෙම එක දිගට වැඩ කරන එක නැත්නම් නිදි මරාගෙන වැඩ කරනවා කියන එක සතුටු විය හැකි මට්ටමේ දෙයක් කියලා. ඇත්තටම අපි මානසික සෞඛ්‍ය පැත්තෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ පර්ෆෝමන්සස් පැත්තෙන් බැලුවොත් ඒක තමන්ට කරන ඊටාම ලොකු අසාධාරණයක්. ඒක නෙමේ සක්සස් කියන්නේ. සක්සස් කියන්නේ බැලන්ස් කරගෙන කරන්න ඕන දේ කරන්න ඕන වෙලාවෙ කරලා අනිත් දේවලුත් එක්ක කරන එක. නිසා මට දෙන්න තියෙන ටේක් හෝම් මෙසේජ් එක තමයි හැමෝටම ඒක ස්ට්‍රෙන්ත් එක කියලා හිතන්න එපා. අනිවාර්යෙන්ම නිින්ද කියන එක අවශ්‍යයි. එතකොට තමන්ට නිදියන් නැතුව වැඩ කරන්න පුළුවන් වීම කියන එක ස්ට්‍රෙන්ත් එකක් විදිහට කන්සිඩර් කරන්නේ නැතුව මම මගේ වැඩත් කරලා හොඳට නිදියත් ගන්නවා කියලා ඔබට කියන්න පුළුවන් නම් ඒ තමයි සාර්ථකත්වය. ඒකින්ද අනිවාර්යයෙන්ම ඒක කරන්න සහ ඕනෑවට දාන නිදියන් යන්නත් බෑ. මොකද ඒකත් ඇත්තටම හොඳ නැති දෙයක්. ඒ කියන්නේ අපි බැලුවොත් සමහරක් වෙලාවට දැන් ඔය අපි ડિප්‍රෙෂන් සම්බන්ධව කතා කරද්දී සමහරක් කට්ටිය ඉන්නවා එයාලා කියන දේ තමයි මට ඕන තරම් වෙලා නිදියන්න පුළුවන්. මුළු දවස පුරාම මට නිදියන්න පුළුවන්. ඒකත් අර සර්වයිවල් මෝඩ් එකත් එක. මොකද ඇහැරිලා ඉඳින්න තමයි ප්‍රශ්න ගන්න හිතන්නේ. එයා කරන්නේ හැම වෙලෙම ස්ලීප් මෝඩ් එකට ගිහලා නිදිය ගන්න එක. ඒ හින්දා එහෙම ඕනාවට වඩා නිදා ගන්න එකත් ඉතාමත්ම හෙල්දි දෙයක් නෙමෙයි. So best thing 9 hours 7 hours අතරමැද වෙලාවක පොඩ්ඩක් නිදි ඒ ගානට නිදිය ගන්න පුළුවන් නම් ඉතාමත්ම හෙල්දි නිින්දක්.